ආයුබෝවන් කියලා පිළිගන්නවා අදත් මගේ YouTube channel එකට ඔයාලා හැමෝම. ඉතින් කොහොමද ඔයාලට? අද මම වීඩියෝ එකකින් ඔයාලට ගෙනාවේ පරණ මුළුතැන්ගයක් අලුත් පෙනුමකට ලස්සනට කොහොමද තියාගන්නේ කියන පණිවිඩය. ඉතින් මම මේකට ගෙදරම හදන පිරිසිදු කාරකයක් මගින් ටයිල් එතකොට ගෙදර තියෙන බඩු මුට්ටු පිරිසිදු කරගෙන දිලිසෙන පෙනුමක් ගන්න පුළුවන් ක්‍රමයක් තමයි කියන්නේ. බලන්නකෝ මම මේක කොහොමද හදන්නේ කියලා. විම් ලික්විඩ් ටිකක් අරගෙන ඒකට බේකින් සෝඩා අපි ආප්ප සෝඩා කියන්නේ. ඒවෙන් ටිකක් දාලා විනාකිරි මූඩියනුත් එකක් දාලා ටූත් පේස්ට් ටිකක් දාලා කලවම් කරගන්නවා. ඉතින් මේ පිරිසිදු කාරකේ නිසා ඔයාට පුළුවන් ඔයාගේ අව පැහැගැන්වෙලා තියෙන ටයිල් අලුත් ටයිල් වගේ දිලිසෙන්න පිරිසිදු කරගන්න. ඒ විතරක් නෙමෙයි සින්ක් එක දිලිසෙන්නම මැද ගන්න පුළුවන්. එතකොට රයිස් කුකර් එක, බ්ලෙන්ඩර් එක ඒ වගේ ඒවා ටිකක් පරණ වුණාම අව පැහැගැන්වෙනවනේ. ඉතින් ඒ අව පැහැගැන්වෙලා තියෙන උපකරණ අලුත් උපකරණ වගේ ලස්සන කරගන්න පුළුවන්. තව එතකොට ඔය පිඟම් බඩු පෝසිලේන් ඒවා ඒ වගේ දේවලුත් වතුර කිවුල නිසා එහෙම අව පැහැගැන්වෙලා තියෙන දේවල් හරි අපූර්වට දිලිසෙන පෙනුමක් ගන්න පුළුවන්. බලන්නකෝ ඉතින් ලොකු දෙයක් කරන්න නැහැ. අර මං හදාගත්ත පිරිසිදු කාරකය ටයිල් වලට දාලා පංච් කෑල්ලකින් අතුල්ලනවා. හැබැයි ඉතින් මතක් කරලම හෑන්ඩ් ග්ලව්ස් දාගන්න ඕනි මේ වැඩේ කරද්දී. ඉතින් මං ඊට පස්සේ වතුර ටිකක් දාලා රෙදි කෑල්ලකින් පිහිනවා. ඉතින් අර විනාකිරි සුවඳට මං ගොඩාක් කැමති නැති හින්දා මම ඒක පිහලා අයින් කරලා ඊට පස්සේ බොඩි වොෂ් ටිකක් දාලා ආපහු රෙදි කෑල්ලකින් පිහිනවා. එතකොට පුදුම සුවඳක් එන්නේ. මම පහුගිය වීඩියෝ එකේදී ඔයාලට පෙන්නුවා මම පැන්ට්‍රි කබඩ් වෙනුවට සවි කරගෙන තියෙන ප්ලාස්ටික් කබඩ් එකක් ගැන. ඉතින් ගොඩාක් අය මගෙන් මේක ගැන ඇහුවා කොහොමද හයි කරගන්නේ කොහෙන්ද ගත්තේ? ඉතින් මං මේක ගත්තේ ප්ලාස්ටික් බඩු විකුණන කඩේකින්. ඔයාලට දම්රෝ එකට ගිහිල්ලත් මේක ගන්න පුළුවන්. ඉතින් බලන්නකෝ මේ මම පෙන්නුවේ ඒ ග්‍රිල් එකකින් විදලා රෝලර් ප්ලග් කියන්නේ. ඒ වගෙන් තමයි බිත්තියට මේක සවි කරලා තියෙන්නේ. මං ඉතින් අර පිරිසිදු කරගත්ත ටයිල් දැන් හරි අපූර්වට දිලිසෙනවා. ඊට පස්සේ මගේ බඩු මුට්ටු ටික ඒවා උඩ ලස්සනට පිළිවෙලකට තියාගෙන තමයි ඔය තියෙන්නේ. බඩු තියාගන්නා විතරක් නෙවෙයි. පේනවනේ ඉතින් කොළ පාටට ආස නිසා. ඉඩක් තියෙන හැම තැනකම ඉන්ඩෝ ප්ලාන්ට් එකක් තියන්න අමතක කරගෙන නැහැ. ඉන්ඩෝ ප්ලාන්ට් තියන්න කියලා මම මහ ලොකුවට සල්ලි වියදම් කරලා නෑනේ. බලන්නකෝ වත්තේ පිටියේ තියෙන වැල් කොහිල වැලක් එතකොට මනි ප්ලාන්ට් ඒ වගේ දේවල් තමයි ඉතින් මගේ කුස්සිය පුරාම තියෙන්නේ. බලන්නකෝ හවස දැන් 5ට විතර ඇති වෙලාව. එළියේ තියෙන හෙන්දිරික්ක ගහේ පිපිච්ච මල් ටික බුදුන්ට පූජා කරන්න කඩාගෙන එන ගමන් මම පොඩි පාත්තරයකට තව ටිකක් ගෙනාවා මගේ කුස්සියටත්. මුළු කුස්සියම පුදුම සුවඳක්. දේශීය කුළුබඩු දැවි දැවි පත්තු වෙන සුවඳ පහනත් එක්ක හෙන්දිරික්ක මල් ටිකකුත් තිබ්බහම පුදුම සුවඳක් මුළු කුස්සිය පුරාම. ඉතින් හවස කුස්සියට ගිහාම මෙහෙම ලස්සනට අස් කරගෙන තියෙනකොට කාටද උයන්න ආස හිතෙන්නේ නැත්තේ. ඉතින් මම මෙතනදී ඔයාලට අද කියන්න උත්සාහ කරේ වැඩි සල්ලි වියදම් කරන්නේ නැතුව ගෙදරම පිරිසිදු කාරකයක් හදාගෙන අපේ අව පැහැගැන්වෙලා තියෙන ටයිල් ටික පිරිසිදු කරගෙන එතකොට තියෙන උපකරණ ටිකත් අලුත් ඒවා වගේ ලස්සනට පිරිසිදු කරගෙන කුස්සිය අස් කරගත්තාම හැමදාම අලුත් පෙනුමකට තියාගන්න පුළුවන්. ඉතින් මගේ මේ වීඩියෝ එක ලස්සන කිචන් එකකට ආස ඔයාට පුංචිම හරි උදව්වක් වෙයි කියලා මට හිතුණ නිසා
මම මේ පිරිසිදු කාරකය ගැන ඔයාලට කියන්න හිතුවේ. ඇත්තටම අඩුම වියදමකින් පුදුම ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ගෙදරක් ලස්සන කරන්න සල්ලි ගොඩක් ඕනේ නැහැ කියලා මං හැමදාම කියනවනේ. බලන්නකෝ පුළුවන් උපරිමයෙන් මේ විදිහට ඉන්ඩෝර් ප්ලාන්ට් ටිකක් එහෙම තියාගත්තොත් පරණ කුස්සියකට වුණත් කොච්චර ලස්සන පෙනුමක් එනවද? මට හිතෙන්නේ කාන්තාවෝ ඉතින් කොහොමත් හරි නිර්මාණශීලී. මතක් කරන්නකෝ ඔයාලගේ චූටි කාලේ ගැන. චූටි කාලේ සෙල්ලම් ගෙවල් හදලා අම්මට හොරෙන් ඉදලේ තියෙන ඉරුටු ටිකත් කඩාගෙන වැටේ තියෙන වර්ධමල් කඩාගෙන මල් පොකුරු හදලා ගෙදරට අමුත්තෝ එනකොට ලස්සන කරගත්ත සෙල්ලම් ගෙවල් ඒ කාලේ මතකද? ඉතින් දැන් ගෘහණියක් බිරිඳක් වෙච්ච ඔයා ඇත්ත ජීවිතයක් ගත කරන නිසා ඊටත් වඩා ලස්සන නිර්මාණයක් කරගන්න පුළුවන් වෙන්න ඕනනේ. ඉතින් මගේ මේ වීඩියෝ එකෙනුත් චූටි හරි අදහසක් අරගෙන ලස්සන කුස්සියක අයිතිකාරියක් වෙන්න කියලා මං ආදරණීය ඉල්ලීමක් කරනවා.